වැඩක් තියෙනවා එහා පැත්තේ. අම්ම එහෙම ආවොත් මට කියන්න ඕන. ඕක මොකද තාත්තේ? මං කියන්න. අම්මේ අන්න දැන් තාත්තා මොනවා? කොහෙද? අන්න අර පඳුර අස්සේ. අත්ලාමයි අපේ ගෑණි ආවොත් දැන් බෝතලේ කටේ තමා ගහන්නේ. අනේ මේ නෝනා මං කුණුහරුප කිව්වා. මං ඇහුවේ නෝනගෙන් වම්බඩු ගාලා පලා ගන්නවද කියලා. කම්සිත මං කුණුහරුප කිව්වේ. අඩේ නෝනා මං කිව්වේ වම්බඩු ගාලා පලා ගන්නවද කියලා. වම්බටු ගහලා පලා ගන්නවද කියලා ඇහුවේ. අනේ මට නම් තේරෙන්නේ නැහැ මේ මිනිහා කින්නේ ඒවා. අඩේ නෝනා මං කුණුහරුප කිව්වා. පිස්සුනේ මං කුණුහරුප කිව්වේ නෑ නෝනා. දමංකු මම වම්බඩු ගහලා පලා ගන්න හැටි කියා දෙන්න. අම්මේ අන්න තාත්තා අතන බය වෙලා වගේ ගුලි වෙලා ඉන්නවා. මොකද මහත්තයා මේ බය වෙලා වගේ ගුලි වෙලා ඉන්නේ? මගේ පස්සෙන් ලේන්නු දෙන්නේ එලවගෙන ආවනේ. ඉතින් මහත්තයා ලේන්නු නපුරු නෑනේ. නපුරු නෑ. උන් දෙන්නමයි කකුල් දෙක දිගේ උඩට නැගලා කතා වෙන වැහුණා. හරි දැන් උන් දෙන්න මොකද්ද කතා වුනේ? උන් දෙන්න කකුල් දෙක දිගේ උඩට නැගලා කතා වුණා. මේ ගෙඩි දෙක මෙතනම කනවද? ගිනින් කනවද කියලා. ඒ නෝනේ. ඇත්තටම මාළු චූදාන්න නැද්ද? මහත්තයා දැන්වත් තේරුණාද? මුහුදේ වතුර ඔච්චර මුනුරා වුණේ ඇයි කියලා? එතකොට වැව් මාළු නැට් එකටද බං ගියේ?